ඔයාට හොඳට සිංහල ටයිපින් පුළුවන්ද? ඔයාට ඒ වගේම ඉංග්‍රීසි ටයිපින්ුත් පුළුවන්ද? එහෙනම් ඔයාට පුළුවන් මෙන්න මේ ව්‍යාපාරය ගෙදර ඉඳන්ම ඔන්ලයින් කරන්න පටන් ගන්න. මේක තමයි ඔන්ලයින් සිංහල ටයිපින් ව්‍යාපාර අදහස. ඒ කියන්නේ මේකෙදි පුළුවන් ඔයාලට ඔයාගේ ගමේ වෙන්න පුළුවන්, නගර වෙන්න පුළුවන්, මුළු ලංකාවෙම ඕන කෙනෙක්ගේ ටයිප් සෙටින්ග්ස් වල ඔයාලට කරලා දෙන්න. අපි දන්නවා මේ වෙද්දි ටියුෂන් ඉන්ඩස්ට්‍රි එක තියෙනවා, ඒ වගේම තමයි ඔන්ලයින් ස්කූල්ස් තියෙනවා. මේ වගේ ස්කූල්ස් වලට ඒ වගේම මේ වගේ ටියුෂන් ඉන්ඩස්ට්‍රි එකට ගොඩක් වෙලාවට මේ ටයිප් සෙටින් කරන කට්ටිය අවශ්‍ය වෙනවා එයාලගේ පේපර්ස් හදාගන්න. ඉතින් ඔයාලට පුළුවන් ගුරුවරුන් කිහිප දෙනෙක්ව හොයාගන්න. ඔයාලට පුළුවන් LinkedIn පාවිච්චි කරන්න, Facebook පාවිච්චි කරන්න. එයාලට කෝල් එකක් දීලා අහන්න පුළුවන් සාමාන්‍යයෙන් පේපර්ස් කොච්චරක් ඔයාලට හදා ගන්න ඕනේද? ඒ වගේම තමයි ඔයාලට ඉස්කෝල වලට කතා කරන්න පුළුවන්. ඒ වගේ ඉස්කෝල වලට කතා කරලා කොච්චරක් මුදලක් වියදම් වෙනවද මෙන්න මේ පේපර්ස් හදාගන්න කියන එක ඔයාලට අහගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කමියුනිකේෂන් වලට කතා කරලා ගුරුවරුන්ට කතා කරලා පොඩි රිසර්ච් එකක් කරන්න. සාමාන්‍යයෙන් මාකට් එකේ මේ වෙදි පේපර් එක ටයිප් කරන්න කොච්චරක් මුදලක් ගන්නවද? ඒ වගේ දේවල්. ඉතින් මේ මුදල බලලා ඊට වඩා පොඩ්ඩක් අඩු මුදලකට ඔයාලට ඔයාගේ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගුරුවරු 10ක් 15ක් 20ක් විතර ඔයා එකතු කරගත්තා නම් ඔයාලට මාසෙකට සැලකිය යුතු ආදායමක් ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඔයාලට මේ ව්‍යාපාර අදහස ගැන තේරෙන්නේ නැති මොකද්ද මේ ව්‍යාපාර අදහස කියලා. ඉතින් අද අපි කතා කරේ මේ වගේ ඔන්ලයින් බිස්නස් එකක් ගැන, ඔන්ලයින් ටයිප් සෙටින් බිස්නස් එකක්. ඉතින් ඔයාලට මේ වගේ Facebook වලින් විතරක් නෙමෙයි, ඔයාලට පුළුවන් ෆ්‍රීලාන්සින් වෙබ්සයිට්ස් වලින් මේ ජොබ්ස් හොයාගන්න. Fiverr, Freelancer, Upwork මේ වගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ account එකක් හදාගෙන ඔයාලට පුළුවන් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරන්න. ඉතින් ඔයාලට ගෙදර ඉන්න ගමන්ම ඔයා ගෘහණියක් වෙන්න පුළුවන්, ඔයා මැරි කරපු කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේ වගේ ඔන්ලයින් ව්‍යාපාරයක් පටන් ගන්න සිංහල ටයිපින් සහ ඉංග්‍රීසි ටයිපින් පාවිච්චි කරලා. ඉතින් මේක ඔයාගේ ස්කිල් එකත් එක්ක තමයි වැඩේ කරගෙන යන්න තියෙන්නේ. ඔයාට තව ග්‍රැෆික් ඩිසයින් වගේ දේවල් පුළුවන් නම් ඔයාට ග්‍රැෆික් ඩිසයින් සර්විස් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඔයාට මෙහෙම වැඩ වැඩි වෙන්න ගත්තොත් කාලයක් ඇති වැඩ වැඩි නම් ඔයාට පුළුවන් තව දෙන්නෙක් තුන් දෙනෙක්ව හයර් කරන්න. අන්න එතකොට පොඩි ව්‍යාපාරයක් විදිහට ඔයාගේ පටන් ගත්ත ස්ටාර්ට්අප් එක දැන් පත් වෙලා තියෙනවා. කාලයක් ඇද්දී ඔක 3 දෙනා 4 දෙනා 10 දෙනා 20 දෙනා වගේ වෙද්දී ඔයා ලස්සන මාකටිං ඒජන්සියක් වගේ වෙනකන් එක්ස්පෑන්ඩ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ ව්‍යාපාරය පටන් ගන්න තැන තමයි ඔයාට ඔන්ලයින් ටයිප් සෙටින්ග්ස් වගේ දේවල් කරලා ඔයාට මේක ඉවර කරන්න පුළුවන් ලංකාවේ තියෙන හොඳම මාකටිං ඒජන්සියක් විදිහට කරලා. තවත් මේ වගේ ව්‍යාපාර අදහසකදී අපි හම්බෙමු. එහෙනම් ගිහින් එන්න.